ඔන්න ඉතින් ගයිස් අද අපි හබරගල යනවා කට්ටිය ඇවිල්ලා ඉන්නේ ෆොටෝ ෂූට් එකක් කරන්න. මේ කට්ටිය මේ මෙතන ඉස්සෙල්ලා ෆොටෝ ෂූට් එකක් කරන් ඉන්නවා. මොකද මේ අපිට ගහස් සෙට් වුණා. පට ලස්සනයි. මේ ගහට කියන නම ඔයාලා දන්නවනම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඕකේ. ඒක තමයි සිද්ධිය. ලස්සන දියලක් තියෙනවා. මේ විදියට මම ලස්සනයි මේ ගහත් එක්ක අමුතුම ලුක් එකක් කරනවා. තව උඩට යන්න ඕනේ අපේ ෆොටෝ ෂූට් එක කරන්න. හයි ලොකු වැඩක්ද ඔයාට මොකද හිතෙන්නේ මේ ගමන ගැන? මොකද කියන්නේ ඇයි උඹද පරක් උනේ? විනාඩියකට පැත්තකට වෙන්න. ඕකේ ගයිස් ඉතින් අපි බලමු තව උඩට ගිහිල්ලා ෆොටෝ ෂූට් එක කරන්න ගත්තා. දැන් කැපෙන්නේ මොකද නේද? මම මූ බ්ලොක් කරනවා දැන් අපි වීඩියෝ කරගෙන. ඔය දාහංග පුලා නෑ ඉන්න. බලා ටේප් කරගෙන බං අවුලක් නෑ උඹලා ටේප් එක ගනින්. පරාට හැදෙනවා දාගන්න. ඔය පරාට හැදෙන්නේ දැන් ඔන්න මේ අපි පරාට කණ්ඩ ඉල්ල ඉන්නේ මේ උදේ පාන්දර මේ සීන් එක දැන් අපි කණ්ඩ ඉල්ල ඉන්නේ මේ කඩේ විතරයි අපිට හම්බුනේ. දැන් ඉතින් කණ්ඩ වෙනවා මේ පරාටත් දැන් දාන්නේ. උණුවෙන් කණ්ඩ පුළුවන් කවන්නේ. මේ අපි කට්ටිය හරි මේ මුන් වෙනවා කියලා දන්නවනේ යනවා බං කතා කරගෙන. ඕකේ කොහෙද බං හිල් කියලා ගාව. කොහෙද බං මේ බලන්නේ? කබරකල ටවුන් මේ සීන් එකක් තියෙනවා දැන් අපි මේ පාර දන්නවද උඹලදී? පාර අපි හොයාගෙන යනවා. පාර හොයාගෙන යනවා. දන්නෙත් නෑ. යනවා කියලා ඇවිල්ලා පාරක් දන්නෙත් නෑ ඔය යනවා. කන්ද පල්ලුමුත් තියෙනනේ. නමස්තේ නමස්කාර වස්සලාම් අලයිකුම් සුබ උදෑසනක් වේවා. මේ ඔබ සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි මැදිරියටයි. අපි අද ගුවන්විදුලි විකාශය කරන්නේ කබරගල කන්ද අසල සිටයි. මේ ඔබ දකින්නේ දුමත් දාලා පැමිණෙන ජයකොඩි මහත්තයා සහ ඔහුගේ සගයා. ඉතින් ගයිස් දැන් අපි ඇවිල්ලා තියෙන්නේ කොහෙද බං? අපි කබරගල නෑ කබරගල කොහෙද යකෝ මේ? දොළොස්බාග view point එකේ. දොළොස්බාග view point එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ඕක තමයි view එක. ඕක තමයි view එක. කට්ටි පොඩ්ඩ නැතුණා. ඉතින් සම්බන්ධ අපි නැවත හවුවට තුරු මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි විකාශය. තව මෙතනින් එහාට තව ගොඩක් දුර යන්න තියෙනවා. ගොඩක් මත් නෙමෙයි ටිකක් දුර යන්න තියෙනවා. අපි ගිහින් සෙට් එක. Getting sprung on. We used to dance the night away, hang out the whole next day, laughing, having fun.
දැන් ගොඩක් දුර ආවා. මේ මෙතනින් උඩට යන්න තියෙන්නේ. මේ පාර කියන මිනිස්සු ටික පාර වරද්දගෙන මේ එහෙම ප්‍රශ්නයක් තියෙන. දැන් උන් ටික මේ Google Maps බලාගෙන වෙන කොහෙද පාරක් ගිහිල්ලා. මේ තව සෙට් එකක් එනවා. මෙයාලා නෙමෙයි වෙන කට්ටියක් අනිත් කෙවුන් දෙන්න තමයි ගියේ පාර වරද්දගෙන. The days we were young, wild and free, basic Gettysburg Prime. We used to dance the night away, hang out the whole next day, laughing, having fun. Summer love, you have no idea what you did to me. Summer love, didn't care that we weren't meant to be. You were mine, I was yours. Take me back once more. Summer love, where did you go? Summer love, you have no idea what you did to me. Summer love, didn't care that we weren't meant to be. You were mine, I was yours. Take me back once more. Summer love, sweet joy, where did you go? ඔන්න ඕක ගන්න තමයි ගයිස් අපි මෙච්චර මේ කට්ටක් ආගෙන මැරිය උඩට ආවේ. තව යන්න තියෙනවා. ඒ වෙනවා තාම. මොකද්ද කියන්නේ? බෙලුණ තියෙන්නේ. ගොඩි අයි අපි මේ ගමන ආවේ මම පල්ලයට බහලා කියන ඉතුරු ඔයා වාරුනේ මං කරන්නේ පිළිපන් කරනවා
හේෂන් මහන්සිද? හදවත ගහනවා. හදවත ගහනවද? මහන්සි නෑනේ. මහන්සි නෑ. වේදනාකාරී ඉනාව ඒ ඉනාවට ගොඩක් දේවල් නැංගිලා තියෙනවා. ඒක කපන්න තු දානවනේ. ඈ? කපන්න තු දානවනේ. නෑ කපන්නේ. කපන්නේ. අර වගේ දුකක් නැතර දැන් අපිට ඉතින් මේ ඇඩිස් එක ඕල්ලරන් කියනවා. අපිට කරන්න දෙයක් නැහැ ඉතින් යා උදීස්ලාගේ දුවුවට අපිට සිත් කරන්න බෑනේ පවට කියලා දෙන්න බෑ ඉතින්. ඊළඟට මේ වරෙන් අර උදේ ටේප් කරනවා නේද? නෑ හේ අන්ඩි පම් බොමුද. ටේප් කරගන්න අවුලක් නෑ. ඔය ටේප් කරගන්න ප්‍රශ්නයක් නෑ. බඩුවක් කියන්න ඕන මෙහෙට වරෙන්කෝ. හරි. අර බඩුවක් කියලා අපිට පෙන්න. සූම් කරලා ගනි. කවුද බඩුව? කීපා? ආවිස්ක නේද? ඇහෙනවා කීපා? ආවිස්ක නේද? නෑ පොඩි දැන් ඔහම නිකියට. ඈ ජයකොඩි දැන් මීට ටික දවසකට කලින් ලොකු තිබෙන කීපයක් අපි උඹ උඩ නැගලා අපිට ගහන ගම කතා කතාව අහන්න යවන්කෝ. ගියාම කතාව. ඒක වේදනාකාරී මුණකින් මිම්බලා ගත්තා. ජයකොඩිය. අයියා පස්සේ දාන්න. වදුරට නගින්න වරෙන්කෝ. දැන් ගියා. මොකද කියන්නේ? ඒක සමාජයට මේ කියන්නේ බලපන් කුඩල්ලෙක් හරිද? කුඩල්ලෙක් ගිහිල්ලා ගේ පාර ගිහිල්ලා සපත්තුවට දාන්න එපා. කොහේ ඉන්නවද දන්නේ හපත්තුවේද? ඒ හරියට එන්නේ. මගේ මට උඹේ හපත්තුව දාලා නෑ. උඹේ හපත්තු උඹ බේරගනි. මට මේ එක එක උන්ගේව පරිස්සම් කරන්න බෑ. උඹට මම නන්දි මිත්‍ර වගේ මේක පේනවද? ඔළුවට තියලා බුද්ධිය. ෆර්ස්ට් එක බලන්න ටෙක්නොලොජියා. මේ වෙනම ෂූට් එකක් යනවා. එතකොට අරහි ඔරිජිනල් ෂූට් එක යනවා. රියල් ෂූට් එක. කට්ටිය දැන් ෆොටෝ ටික ගන්න උඩට යනවා මේ සැරේ. මෙතෙන්ට මාර ලස්සන view එකක් අහුවෙනවා. මාර ලස්සනයි. මෙහෙන් ගිහලා අර පැත්ත බලනකොට view එක දිනවා. අපි අර උඩහටම ගියා නම් අපිට 360 view එකක් වගේ බලා ගන්න පුළුවන්. ගයිස් මම දැක්ක ගත්තා මේකට ආවම මේ වගේ කුණු දාලා තියෙනවා. මේ ඉතින් එහෙම කුණු දාන්න එපා. ඔයාලා දැනකට ආවහම සාමාන්‍යයෙන් ඔයාලා ඒ තැන ගැන හිතන්න තව කෙනෙක් ඇවිල්ලා ඒකේ ලස්සන බලන්නේ. ඒ වගේ කුණු නැතුව ලස්සන තියෙන හින්දා මේ ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මෙතෙන්ට එන්න ආවට කමක් නැහැ. හැබැයි ඇවිල්ලා කුණු දාලා ඒක අපවිත්‍ර කරලා යන්න එපා. ඔයාලා ගේන දේවල් හැමදේම අපෝ අරන් යන්න. මෙතන ලස්සන තියාගන්න කියලා තමයි ඉතින් ඉල්ලන්න තියෙන්නේ. ඉතින් ගයිස් අද ගමන ඉවරයි. ෂූට් එක කරා හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තා.
මේ හබරගල කන්ද මෙතන කෑම්පිං වලට සෑහෙන්න ප්‍රසිද්ධයි මේ පැත්තේ. ඒ ඔයාලත් එනවා නම් එන්න. මම අර කලින් කිව්වා වගේ මේ කිසිම ජරාවක් දාන්න එපා. ඒක තව කෙනෙක්ට ඇවිල්ලා ඒක විඳින්න පුළුවන් විදියට හදලා තියන්න. ඔයාලත් ඇවිල්ලා මේක එක්ස්පීරියන්ස් කරන්න. දවසක් දෙකක් ඉඳලා කෑම්පිං කරලා යන්න හොඳ ප්ලේස් එකක්. ඉතින් ඔයාලටත් ආරාධනා කරනවා ඉන්න කියලා. අපේ ගමන අද මෙතනින් ඉවරයි. ඉතින් ගයිස් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා මේ වීඩියෝ එක බලලා channel එක subscribe කරන්න. හොඳයි නම් වීඩියෝ එක like එකක් දාන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. peace.